හායි ලස්සන ළමයෝ මං ඔයාලගේ නීරෝ. ඔන්න ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබුණානේ බෙල්ල වටේ කළු වෙනවට විසඳුමක් කියන්න කියලා. ඒ වගේම තමයි අපිට තියෙන ප්‍රශ්නේ අපේ වෙලමිට, දණහිස, කිහිලි, ඉකිලි, ඇඟිලි පුරුක් මේවත් කළු වෙලා තියෙනවා. ඉතින් මේවටත් මේක ගොඩාක් හොඳයි මේ විදිහට කොමාරිකා කෑල්ලක් අරගෙන දෙපැත්තේ කටු අයින් කරලා හොඳට සෝද ගන්න. සෝදලා ඉවර වෙලා වතුරේකට දාලා තියන්න. කොමාරිකා කියන්නේ අපි හැමෝම දන්නවා අපිට ප්‍රයෝජන ගොඩක් ගන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් අය කියනවා කොමාරිකා ගන්න බෑ, කසනවා, ගාගෙන ඉන්න බෑ එහෙම කියලා. ඉතින් ඒකට හේතුව තමයි ඒකේ කහ පාටට එන සාරය අපේ මූණේ වැදුනම අපිට කසනවා තමයි. ඉතින් ඒකට තමයි මං කිව්වේ අර විදියට පාවිච්චි කරාම අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මං අත්දැකීමෙන් කියන්නේ මමත් හැමදාම කොමාරිකා රෑට ගාලා ටිකක් වෙලා ඉඳලා වේලුණාට පස්සේ තමයි නිදාගන්නේ. ගාපු ගමන් නිදාගන්න යන්නත් එපා. එතකොට අපිට කසනවා. එතකොට අපිට ඒක ගාගෙන ඉන්නත් බෑ. බෙල්ලට, මූණට, කිහිලි, ඉකිලි, ඇඟිලි පුරුක්, එළමිට, දණහිස අපි කළු වෙලා තියෙන ඕන තැනකට මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බබාලා හම්බුනාට පස්සේ බඩේ තියෙන ස්ට්‍රෙස් මාක්ස් වලටත් මේක ගොඩාක් හොඳයි. රෑට හැමදාම ගාලා උදේට සෝදලා බලන්නකෝ. ඔයාලටම වෙනස තේරෙයි. එහෙනම් මම යනවා. මාව ෆලෝ කරලා තියාගන්න මේ වගේ දේවල් දැනගන්න. බයි. good night.